වැව් මාළු පණ වගේ රකින්න හරි සුන්දර මිනිහෙක් ඉන්නවා මොරගහ කන්දට එහා පැත්තේ. දැන් උන් බය නැහැ. හතරක් ජට්ටයි. හතරක් කණ්ඩක් දෙනවා. මාළු දාදේ මම කවදාවත් මාළුකට ගන්න දෙන්නේ නැහැ. උණුවරපෙන් තමයි බයින්නේ පොඩි උන්ට වුණා. මම ඔය ලිපගාවට ගියා ගින්දර දාන්න. ඔව්. ගින්දර දාලා අනිත් පැත්තට එනකොට වැටුණා. වැටෙන්නේ කොහොමදවත් දන්නේ නැහැ. දැන් මිදුලි ආලෝකවත් නැහැ. මෙතන කරන්ට් එක නැහැ. මේක අල්ලපුවත් අර ගේට් හදලා ආන්නේ මන්ද දෙදී. වැව් මාළු පණ වගේ රකින්න හරි සුන්දර මිනිහෙක් ඉන්නවා මොරගහ කන්දට එහා පැත්තේ. අපි අද යන්නේ ඒ සුන්දර අපූර්ව මිනිහයා හොයාගෙන. නාවුලින් මොරගහ කන්ද පාරේ දිගටම යනකොට අපිට වැඩිපුරම හම්බෙන්නේ පුංචි පුංචි එළවලු කඩ, මාළු කඩ, ගමේ රහට බත් ටිකක් කන්න හදපු පුංචි පුංචි හෝටල්. හරිම සුන්දර පාරක් මේක. රක්ෂිතයේ මැදින් යද්දී දැනෙන්නේ අමුතුම හැඟීමක්. මේ පාරේ නිතරම වනාලි ගැවසෙනවා. ටිකක් පරිස්සමින් යන්න ඕන ගමන. මේක ඉතින් එයාලගේ රාජධානියනේ. ඔබත් මේ පාරේ යනවනම් සමහර විට වනාලි පාර දෙපැත්තේ හෝ පාර මැද්දේ ඉඳ ඉඩ තියෙනවා. එහෙම වෙලාවට ටිකක් ඈතින් නිශ්ශබ්ද වෙලා ඉන්න ඔවුන්ගේ කාර්ය කරගෙන පාරෙන් එහා පැත්තට යනවා. එයාලගේ පාඩුවේ ඉන්නවා. අපි අපේ පාඩුවේ අපේ ගමන් යමු. අපි නාවුලින් බකමුණ පාරට හැරුණා. මේ තියෙන්නේ මොරගහ කන්ද view point එක. මෙතනින් එහා අපි මේ යන ගමනේ ඔබට ලස්සන දේවල් බලන්න පුළුවන්. මස් මාළු කන නොකන එක ඔබේ වැඩක්. ඒක ඔබේ කැමැත්ත. අවිහිංසාව කියන්නේ වෙනම දෙයක්. ඒක නිසා කන අය එකයි නොකන අය නොකයි. නමුත් කාගේ හරි ගැහෙන්නේ පණක්. ඒ ගැහෙන පණ අපි ඔබට පෙන්නනවා. මාමාගේ නම මොකද්ද? එම්.ආර්. විජේසේකර. මාමා කොයි කාලේ ඉඳන්ද මේ වැඩේ පටන් ගත්තේ? මේ මෙයාලා මෙතෙන් දෙන්නේ කොයි කාලේ ඉඳන්ද? මෙතන දැන් අවුරුදු 20ක් විතර ඇති. අපි ගමට ඇවිල්ලා අවුරුදු 40ක් විතර එනවා. එතකොට මාමාලා ගම් පළාත කොහෙද මාමා? ගම් පළාත කෑගල්ලේ. ගම් පළාත කෑගල්ලේ. ඔව්. එතකොට මේ හරිය අයිති ඇලහැරට නේද? ඔව් ඇලහැර. එතකොට ඇලහැර අයිති මේ කොහෙටද එතකොට? ඇලහැර අයිති මේ පොළොන්නරු දිස්ත්‍රික්කේ. පොළොන්නරු දිස්ත්‍රික්කේ. ඔව්. එතකොට මාමාගේ මේ කඩේ නම මොකද්ද? මේක කුබුක් සෙවන. අර නම ගහලා තියෙන්නේ. මෙහෙට එන්නේ කොච්චර කාලයකට කලින්ද? අවුරුදු 40ක් කියන්න බාන්න. මාමා මෙහෙට ඇවිල්ලා දැන් අවුරුදු 40ක් වෙනවා. ඔව්. දැන් එතකොට මාමේ මේ මාළු අවුරුදු
පරම්පරා ගානක් දැන් අවුරුදු 20 නෑ මුන් උන්නම් හදාගත්තේ මේ අපි ආවට පස්සේ මෙතෙන්ට ආවට පස්සේ. එහෙමද? ඔව් මුන් එක එක හිටියේ නෑ මාළු. මාළු ටික ඔක්කොම ගත්තේ මෙහාට ආවට පස්සේ. එතකොට දැන් මේ ඉන්න කට්ටිය දැන් උන් බය නෑ. හතරක් ජත්තයි. හතරක් කණ්ඩක් දෙනවා. එතකොට මාළු මෙතන මාළු අල්ලන්න එහෙම කට්ටිය නෑ. නෑ නෑ කවුරුත් අල්ලන්නේ නෑ. මෙතන කට්ටිය අල්ලන්නේ නෑ කවුරුත්. අනිත් තැන් වල අල්ලනවා මෙහෙ අල්ලන්නේ නැහැ. මාමට බයයි. ඔව්. මාමට අසනීපුනේ මේ නැන්ද කිව්වා මාමට ටිකක් මේ ටිකේ අසනීප වෙලා. මං එදා නැන්දයි තියෙත් නෑ මං ඔය ලිපගාවට ගියා ගින්දර දාන්න. ඔව්. ගින්දර දාලා අනිත් පැත්තට එනකොට වැටුණා. වැටෙන්නේ කොහොමදවත් දන්නේ නැහැ. වැටෙන්නේ කොහොමදවත් දන්නේ නැහැ. ඔව්. දැන් ප්‍රතිකාර ගන්නව. ඔව් ප්‍රතිකාර ගන්න දැන් මාසෙකට බේ ජනදිය තියෙන්නේ. නෝරින් කියලා කිව්ව නේද? දැන් සුවාතක් තියෙනවා. ඔව් දැන් නම් ඉතින් අමාරුවක් නැහැ එච්චර ඇඟේ නම් සම්පූර්ණ අමාරු හොඳයි. ඔව්. තව ඉතින් අර මේ ධනිත් පණ නැතිකම තමයි තියෙන්නේ. නැන්දයි මාමයි විතරයි මේක කරගෙන යන්නේ. ඔව්. දරුවෝ ඉන්නවා. දරුවෝ නම් මේ නෑ. මේ නෑ. දෙන්නෙක් ඉන්නවා දෙලා. දැන් මාමා මෙහෙට ඇවිල්ලා අවුරුදු 15ක් හැබැයි තාම මේකට මේ විදුලි ආලෝකේ හම්බෙලා නැහැ නේද? නෑ නෑ. දැන් විදුලි ආලෝකවත් නෑ. මේ අර අල්ල පිටු මේ අර තියෙන වට. ඔව්. ඒ වටෙන් එහා පැත්ත තනිකර මේ දේශපාලනය කියලා තියෙනවා. දැන් මාමගේ මෙතෙන්ද කරන්ට් එක නැහැ. ඒ කියන්නේ විදුලි මෙතන කරන්ට් එක නෑ. මේක අල්ලපුවත් අර ගේත් හදලා ආන්නේ හදලා දෙන්නේ. ආණ්ඩුවෙන් හදලා දෙන්නේ. ඔව් ආන්නේ හදලා දෙන්නේ. දැන් මාම අවුරුදු 15ක් කියලා මෙතන විදුලි ආලෝකේ නැහැ. ඔව් විදුලි ආලෝකෙත් නැහැ. අපි පදිංචිලා අවුරුදු ගානකට පස්සේ ඔය ගේ ඇදුවේ. එතකන් ගේ හදන්න දුන්නේ නැහැ. නැහැ. මම දැන් මාම මේ පරිසරය මම හොඳට බැලුවා. මාම මේවා හරි පරිස්සම් කරගෙන ඉන්නවා. මාම විදුලි බල මණ්ඩලයට ඉල්ලීමක් කරේ නැද්ද නැත්නම් ඉල්ලීමක් කරා ඉල්ලීම් දෙකක්ද කොහෙද? ආ. ඒ දෙකම කියන මේ ග්‍රාමසේක අත්සන් කරලා නැහැ නේ කියලා. එතකොට ග්‍රාමසේක අල්ලපු අතට අසං කරා. ඔව් අල්ලපුවත් අත්සන් කරා. කවුද මේ ග්‍රාමසේක මේ කවුද නෝන කෙනෙක් ඉන්නේ මෙතන. මේ වසම මොකද්ද මාම? අංක 3 ඇලහැරවතුම. අංක 3 ඇලහැර වසමේ අවුරුදු 15ක් තිස්සේ ඉන්න මාමට විදුලිය නෑ. අල්ලපු අත්තේ මිනිස්සයාට විදුලිය දීලා තියෙනවා, ඒත් හදලා දීලා තියෙනවා. ඔව්. ඒක නේද? ඔව්. මාමගේ නැන්දගේ එකම මේ ජීවන උපාය මේක. ඔව් ඒක තමයි දිවෙන කරන්න දෙයක්වත් නැහැ නේද? ඔව්. මේවා නැති වුණොත් එහෙනම් අපිට වෙන යන්න දෙයක්වත් නැහැ. අලි කරදර එහෙම නැද්ද මාම මෙහෙට? අලි කරදරයක් තියෙන නැත්නම් අලි යනවා පාර දිගට යනවා. ඔව්. මේවට කරදරයක් කරන්නේ නැහැ. පහුගිය කාලේ ගොඩාක් මේ ටීවී මේවා වලින් YouTube වලින් කට්ටිය ඇවිල්ලා මේක මේවා කරගෙන ගියා. මම දැක්ක පොඩි ළමයි එහෙම මෙහෙ එනවා. ඔව් ඔක්කොම කට්ටිය ඇවිල්ලා තියෙනවා. අටපට්ටමෙන් අර මේ හැමතැනින්ම ආවා. මාමගේ ඉල්ලීම මොකක්ද තියෙන්නේ මේක සම්බන්ධව මේ කඩේ සම්බන්ධව මාමලාට මේක කරගෙන යන්න? කඩේ සම්බන්ධව කිසි දෙයක් නැහැ. අපි ජීවත් වෙනකන් එච්චරයි මේ කරන්න ඕන. ඕමනා. ඒක මාමා ඉල්ලන්නේ මේ විදුලිය. විදුලිය විතරයි මාමා ඉල්ලන්නේ. ඔව් විදුලිය විතරයි. අපිට බලපත්‍ර අරන් මේ මොනවත් ඕනේ නැහැ. හොඳයි. නැන්දගේ නම මොකද්ද මාමේ? ආරි ලතා වේරගම. එතකොට නැන්දයි මාමයි දැන් විවාහ වෙලා අවුරුදු කීයක් වගේ වෙනවද? අපි දැන් විවාහ වෙලා අවුරුදු 45ක් විතර වෙනවා. ඒතකොට ඒ කාලේ ඉඳන් මේ නැන්දයි මාමයි මෙහෙට තමයි ඇවිල්ලා දැන් මේ අවුරුදු 15ක් මේකේ ඉන්නේ. දැන් මෙතන මාළු කොච්චරක් විතර ඉන්නවද මාමේ සාමාන්‍යයෙන්? ඔතන මාළු ඉන්න ධර්ම කියන්නේ මට ගණන් කරන්න බෑනේ. ඒ තරම්. පොඩි එන්නේ දාම එකෙක් කරි වැඩි වෙනවා. පොඩි එකෙක් කරි. හැමදාම ඉන්නවා. හැමදාම ඉන්නවා. ඔව් අතර අඩු වුණත් මාළු යන්නේ පල්ලේ වලට වෙලා ඉන්නවා. බොහොම ස්තුතියි මාමේ. ලොකු අත්දැකීමක් මම නම් මෙතෙන් ආවේ ගොඩාක් සැරයක් මම ඇවිල්ලා තියෙනවා. ඔව්. රටේ මිනිස්සුන්ට පෙන්නන්නයි මම අද ආවේ. මේකෙන් අරන් තියෙනවා මොකද දෙරණින්. දෙරණින් අරන් තියෙනවා ස්වාධීන රූපවාහිනිය අරන් තියෙනවා. හැමතැනින්ම අරන් තියෙන්නේ. මම ඇත්තටම මෙයාලට ආදරේ. මේ මාළුන්ට ආදරේ මාම නේ. ඔව් මාළුන්ට ආදරේ. මම කවදාකවත් මාළුවෙකුට ගන්න දෙන්නේ නැහැ. කුණු වරපෙන් තමයි බයින්නේ පොඩි උන්ට වුණා.